ආයිබෝවන් හැමෝටම ඔන්න අද බලන්න යන්නේ අවුරුදු 10කට කලින් අතුරුදහන් වුණු තමන්ගේ පියාව හොයාගෙන ලෝකයෙන් සැඟවුණු අමරණීය ගැහැණුන් පමණක් ජීවත් වෙන දූපතක් සොයන කතාවක්. කතාව මෙහෙමයි. පුරාණ කතාවලට අනුව දකුණු පැසිෆික් සාගරයේ එක්තරා අමුතු දූපතක් තියෙනවා. මේ දූපත ගැන වංශ කතාවල ලියවිලා තියෙන විදිහට නම් මේ දූපතේ ජීවත් වෙන්නේ බොහොම ලස්සන ගැහැණු ළමුන් පමණක් බවත් ඔවුන්ගේ ලස්සනට අමතරව මේ දූපතේ තියෙන එක්තරා බීජයක් ආහාරයට ගැනීමෙන් මේ හැම කාන්තාවකටම සාමාන්‍ය මිනිසුන්ට වඩා දසගුණයකින් තමන්ගේ වයස අඩු කරගන්න වගේම වයසට යාම වළක්වා ගන්නත් පුළුවන්කමක් තියෙන බව තමයි කියවෙන්නේ. මේ දූපතට වුන් කියලා තියෙන වර්ජින් අයිලන්ඩ් එක කියලා. සාමාන්‍ය මිනිසුන් ගොඩ දෙනෙක් මේ දූපත සොයාගන්න සියවස් ගාණක් පුරා උත්සාහ කරලා තිබුණත් මේ කිසිම කෙනෙකුට පුරාණ පොත්පත් වලින් කියවෙන මේ දූපත නම් සොයාගන්න ලැබිලා නැහැ. නමුත් මේ ඉන්නේ මිස්ටර් වොන්. ඔහුට අවශ්‍ය වෙලා තියෙන මේ දූපත සොයාගෙන ගිහිල්ලා මේ ගැහණු වයසට නොයන බීජය අරගෙන ඔහුටත් වසර දහස් ගාණක් යනතුරු අමරණීය වෙන්න. ඉතින් මේ නිසාම ඔහු සෑහෙන කාලයක ඉඳන් මේ දූපත සොයන අරමුණින් බොහොම දක්ෂ යාත්‍රාකරුවන් වගේම ගවේෂකයන් විශාල ප්‍රමාණයක් මේ චාරිකාව සඳහා පිටත් කරලා තියෙනවා. නමුත් මේ විදිහට යන කිසිම පුද්ගලයෙක් ආයමත් කවදාවත් නැවත ඇවිල්ලා නැති බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ අතරේ තවත් පැත්තක අපිට බලා ගන්න පුළුවන් අපේ ප්‍රධාන චරිතය වෙන වැන් කියන තරුණයාව. වැන් මේ වෙලාවේ අහගෙන ඉන්නේ මිස්ටර් වොන් ආයමත් සැරයක් මේ රහසිගත දූපත සොයාගෙන යන ගමනක් වෙනුවෙන් මුදල් වියදම් කරන බව කියවෙන නිවුස් එකක්. නමුත් කියන විදිහට මේ වතාවෙත් බොහෝ ගවේෂකයන් මේ චාරිකාවට කැමැතින් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද කියනවා නම් මේ බිහිසුණු චාරිකාව ගිය කිසිම කෙනෙක් ආයමත් ඇවිල්ලා නැති නිසා. නමුත් දැනගන්න ලැබෙන විදිහට මේ චාරිකාව වලින් එකම එක පුද්ගලයෙක්ට පුළුවන් වෙලා තියෙනවා මේ දූපත සොයාගෙන එකට ගොඩ බහින්න. ඉතින් ඒ වෙන කවුරුවත් නෙමෙයි වැන්ගේම පියා වෙන සුප්‍රසිද්ධ ගවේෂකයෙකු වුණ ලී කියන පුද්ගලයා. නමුත් ඔහු කවදාවත් ආයමත් මේ දූපතෙන් එළියට අවිල්ලා නැහැ වගේම ඔහුගේ පුතාට සහ ලෝකයට ඔහුගේ අතුරුදහන් වීම අභිරහසක් කරමින් ඔහු සදාටම අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් කටකතා වලින් කියන විදිහට නම් ඔහු මේ දූපතේ හිටපු ලස්සන කාන්තාවන්ට වහ වැටුණ නිසා ඔහු ඒ දූපතේම සදාටම ඉන්න තීරණය කරපු බව තමයි කියවෙන්නේ. නමුත් වැන්ට ගොඩක්ම අවුරුදු 10කට පෙර අතුරුදහන් වුණු ඔහුගේ පියාව සොයාගන්න ඕන වෙලා තියෙන නිසා වැන් තීරණය කරනවා මේ මිස්ටර් වොන්ගේ ගවේෂණයට සහභාගී වෙන්න. ඉතින් මේ ගවේෂණයට ඇතුළත් වෙන වොන් ඊළඟට යන්නේ මේ ගවේෂණය වෙනුවෙන් මිස්ටර් වොන් දීලා තියෙන නැවට ඔහු ගමන පටන් ගන්න කියලා හිතාගෙන වුණත් මේ වෙලාවේ තමයි වැන්ට දකින්න ලැබෙන්නේ ඔහුගේ යාළුවා වුණ යුන් කියන තරුණයා වැන්ව හමුවෙන් ඇවිල්ලා බව. ඉතින් යුන් කියලා කියන්නේ බොහොම දක්ෂ නැවිගේටර් කෙනෙක් වගේම ඔහුත් මේ වෙලාවේ වැන් සමග මේ ගමනට එකතු වෙන්න කැමති බව කියනවා. වැන්ට මේ යුන්ව මෙතනදී ගොඩක් වැදගත් වෙන්නේ යුන් කියලා කියන්නේ සෝමාලියන් නාවික හමුදාවේ නේවි සීල් බටයෙක් විදිහට ග්‍රැජුවේට් වුණ කෙනෙක් නිසා. ඉතින් මේ චාරිකාවට කවුරුත්ම ඉදිරිපත් වෙලා නැති නිසා මේ යාළුවෝ දෙන්න පමණක් ඉන්න නිසා ඉක්මනටම ලැබුණු නැවට නගින මේ දෙන්න ඔවුන්ගේ ගමන පිටත් වෙන හදනකොට තමයි මිස්ටර් වොන්ගේ මිනිස්සෙක් මෙතනට ඇවිල්ලා වැන්ට GPS ට්‍රැකර් එකක් දෙන්නේ. ඔන්න ඉතින් මේ විදිහට මේ යාළුවෝ දෙන්න අමරණීය අභිරහස් දූපත සොයාගෙන යන චාරිකාව පටන් ගන්නවා. හුඟක් බලාපොරොත්තු තියාගෙන ඔවුන්ගේ චාරිකාව පටන් ගන්න මේ යාළුවෝ දෙන්න පුරා මාස දෙකක්ම මුළු දකුණු පැසිෆික් සාගරයම පීරමින් මේ දූපත සෙව්වත් ඔවුන්ට කිසිම දෙයක් සොයාගන්න ලැබෙන්නේ නම් නැහැ. ටිකෙන් ටික මේ දූපත සොයා ගැනීම ගැන තිබුණු ඔවුන්ගේ බලාපොරොත්තු නැති වෙලා යන පටන් ගන්න අතරේ තමයි තවදුරටත් ඔවුන්ගේ ආහාර පවා ඉවර වෙලා තියෙන බව ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ වෙලාවේ මේ දූපත ඉක්මනටම හමු වෙන්න කියලා යාචනා කරනවා හැර මොවුන්ට වෙන කරන්න දෙයක් ඉතුරුලා නැති නිසා ඉතින් යුන් කියන විදිහට තවදුරටත් ඔවුන්ගේ GPS එක පවා වැඩ කරන්නේ නැහැ. නමුත් ටික වෙලාවකින් වැන් නැවේ ඉදිරිපස වැතිරිලා ඉන්න වෙලාවේ තමයි එක පාරටම මෝදු කුරුල්ලන්ගේ වසුරු ටිකක් ඔහුගේ මූණට වැටෙන්නේ. ඉතින් ඉක්මනටම නැගිටින වැන් කුරුල්ලන් පියාඹනවා නම් අනිවාර්යෙන් ගොඩබිමක් මේ ළඟින් තියෙන්න ඕනේ කියලා හිතලා ඔහුගේ දුරේක්ෂය අරගෙන පරීක්ෂා කරනකොට තමයි ඔහුට දකින්න ලැබෙන්නේ ඔවුන් මාස දෙකක් පුරාවට සොයාගෙන ආව දූපත ඔවුන්ට හමු වුණා කියලා. ඉක්මනින්ම යුන්ට කතා කරලා මේ නිවුස් එක කියනවත් එක්කම තමයි එයාලට දකින්න ලැබෙන්නේ මෙතනින් එහාට මේ අභිරහස් දූපත ළඟට යන තෙක්ම බොහොම සැර මෝදු රළ වලින් මේ දූපත වට වෙලා තියෙනවා කියලා. ඉතින් යුන් කියන විදිහට මේ රළ සමග උන්ට කිසිම වෙලාවක ඔවුන්ගේ නැව දූපත ළඟට අරගෙන ගිහිලා නැංගුරම් දාන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඉතින් ඉක්මනටම වැන් සහ යුන් මෝදට පැනලා මේ දූපත දිහාවට පිහිනන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් වැන්ට සිහිය එනකොට ඔහුට දකින්න ලැබෙන්නේ ඔහු මූදු වෙරළක ඉන්න බවත් ඔවුන් කාන්තාවන්ගෙන් පමණක් සෑදුණු කුඩා කණ්ඩායමක් විසින් වට කරගෙන ඉන්න බවත්. ඔන්න මේ විදිහට වැන් සහ යුන් හොඳ සිහියට එනකොටත් මේ කාන්තා කණ්ඩායම ඔවුන්ගේ කඳවුරට මේ යාළුවන් දෙන්නව ප්‍රශ්න කරන්න අරගෙන ගිහින් තියෙන බව දකින්න ලැබෙනවා. මේ වෙලාවේ ඔවුන් ඉන්න තැන තේරුම් ගත්ත යුන් ඉක්මනටම ඔවුන් ගැන විස්තර කියවන්න හැදුවත් මේ වෙලාවේ යුන්ට නම් දුරියම් ගෙඩියක් සවි කරපු පොල්ලකින් ගුටි කන්න සිදු වෙනවා. ඊළඟට වැන් සහ යුන් ලී කූඩුවක සිර කරලා මේ දූපතේ නායිකාව වුණු කාන්තාව මොවුන් හමු වෙන්න මෙතනට එනවා. ඉතින් මේ තමයි ෆ්‍රේස්ටියා ඇයි කියන විදිහට නම් පසුගිය අවුරුදු 500ටම මේ දූපතට මේ විදිහට ඇතුළු වෙලා තියෙන එක මිනිහෙක් පමණයි. නමුත් මේ පුද්ගලයා නම් බොහොම වයස ගොඩක් හොඳ ගවේෂකයෙක් බව පවසනවා සමගම තමයි යුන් මේ කාන්තාවගෙන් විහිළුවෙන් අහන්නේ අවුරුදු 500ක කාලයක් මතක තියෙන්නේ ඔයාලා ඇත්තටම අමරණීය මිනිස්සුද කියලා. නමුත් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති මේ පේට්‍රියා සහයගේ කණ්ඩායම මොවුන්ව මෙතන දාලා ඔවුන්ගේ වැඩවලට යනවා.
වෙනවා. මේ වෙලාවේ තමයි ටිකෙන් ටික කරවල වැටෙනකොට වැංග ඔහුගේ සැඟවුණු පිහිය අරගෙන යුන් සමග එකතු වෙලා මේ කඹ කපා දාලා ඔවුන්ගේ හිරකූඩුවෙන් එළියට එන්න සමත් වෙන්නේ. මේ වෙලාවේ වැංග තීරණය කරනවා මේ ගමට ඇතුළු වෙලා මේ ගෝත්‍රය ගැන වගේම ඔහුගේ පියා ගැනත් යම්කිසි හොඩුවාවක් හොයාගන්න. නමුත් යුන්ට නම් ඕන වෙලා තියෙන්නේ ඉක්මනට මේ දූපතෙන් පැන ගන්න නිසා ඔන්න යුන් මේ කැලේ හරහා දුවගෙන ගිහිල්ලා දූපතෙන් එළියට යන්න පාරක් හොයන අතර වැංග ඉක්මනටම මේ ගම තුළට රිංගලා මේ ගෝත්‍රය ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. නමුත් දූපතෙන් පැන ගන්න පාරක් හොයාගෙන ගිය යුන් මේ දූපතේ හැම තැනකම මේ ගෝත්‍රය විසින් උගුල් අටවලා තියෙන නිසා ඔන්න අවාසනාවන්ත යුන් විශාල වලකට වැටෙනා වගේම තවත් වෙලාවකින් ඔහුගේ පිටුපසට ලී තල කිහිපයක් ඇන ගන්නත් සිදු වෙනවා. ඒ වගේම යුන් කොච්චර අවාසනාවන්තද කියනවනම් ඔහුගේ ඔළුවට පොල් ගෙඩි කිහිපයකින් පහර වදින්නත් වැඩි වෙලාවක් යන්නේ නම් නැහැ. මේ අතරේ වැං මේ ගෝත්‍ර ගැන හොයන්න හිතාගෙන එක පැල්පතකට රිංගුවා. ටික වෙලාවකින් මූයාන් නමින් හැඳින්වෙන බොහොම ලස්සන අහිංසක තරුණියක් ඇයගේ නැගණිය සමග මේ කුටියට එනවා. ඉතින් ඉක්මනටම වැං හැංගිලා බලාගෙන හිටියා. මේ කුටිය ඇත්තරම හදලා තියෙන්නේ නම් මේ ගෝත්‍රයේ ඉන්න කාන්තාවන්ගේ ස්නානය කරන ස්ථානයක් විදිහට. ඉතින් මේ කුටියට පිවිසෙන මූයාන් ඇයගේ ඇඳුම් ඉවත් කරලා මේ කුටිය තුල නාන්න පටන් ගන්න වෙලාවේ තමයි වැං ඉක්මනටම මේ කුටියෙන් මූයාන්ට හොරෙන්ම පිට වෙලා යන උත්සාහ කරන්නේ. නමුත් මූයාන් සමග ආව ඇයගේ නැගණිය වෙන මූන් කියන පුංචි ගැහැල් ළමයා වැංගුව මෙතනදී දකින්නවත් සමගම මාහඬින් කෑ ගහන්න පටන් ගන්නවා. වැඩේ වැරදුන බව දැනගත් වැං ඉක්මනටම මේ කුටියෙන් එළියට ආවත් ඔහුට මේ වෙලාවේ දුවන්න සිදු වෙන්නේ මුළු ගෝත්‍රයම වැං පස්සෙන් පන්නන්න පටන් ගන්න නිසායි. වැං මොවුන්න බය කරලා මෙතනින් පැන ගන්න හැදුවත් අවාසනාවන්ත විදිහට ආයමත් වැංග අල්ලගන්න මේ ගෝත්‍රය මෙතනින් සමත් වෙනවා. වැංගව කුටියකට අරගෙන යන පේට්‍රියාෂ් වැං සිරෙන් පැන ගිය එක වගේම ඇයගේ ගෝත්‍රය කෙනෙකුට පහර දෙන්න උත්සාහ කිරීම නිසා මරණ දඬුවම දෙන්න සිදු වෙනවා කියලා කියන වෙලාවේ බොහොම නිර්භීතව නැවතත් මෙතනට එන වැංගේ යාළුවෝ වන යුන් මේ ගෝත්‍රයට තර්ජනය කරනවා තමන් බොහොම හොඳ සටන්කාමයෙක් සහ හොඳින් පුහුණු වුණු සොල්දාදුවෙක් කියලා. නමුත් මේ බොරු වලට නොරවටන මේ ගැහැණු ආයමත් යුන්ට පහර දීලා කියනවා ඔවුන් නිර්වත්ව ඉන්නවා කවුරුන් හරි පිරිමි කෙනෙක් දැක්කොත් අවුරුදු දහස් ගානක ඉඳන් ඔවුන් විශ්වාස කරනවා ඔවුන් කැත වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ මොවුන්ව මරලා දාන පේට්‍රියාච් අනකලත් ඇයට ඔවුන්ව මරන්න කලින් මේ වැං සහ යුන් දූපතට එන්න හේතුව දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනින් තමයි වැං කියන්නේ ඔහුගේ පියා මේ දූපතට ආ බවත් ඔහු ආයමත් නොආව නිසා ඔහු හොයාගෙන වැං මේ දූපතට ආව බවත්. නමුත් පේට්‍රියාච් කියන විදිහට නම් වැංගේ පියාව ඇය හමු වෙලා තියෙනවා සහ එයාත් කාලයක් තිස්සේ ඔහුගේ පියාව සොයන ගමන් තමයි ඉන්නේ. නමුත් ඔහුව හමු වුණොත් නම් අනිවාර්යෙන් ඔහුව මරා දාන බව මේ පේට්‍රියාච් මෙතන දිවුරනවා. ඊළඟට ඇයගේ කණ්ඩායමට මේ යහළුවෝ දෙන්නව ඔවුන්ගේ පූජනීය ගස ළඟට අරගෙන ගිහිල්ලා ඔවුන් එතනදී තම්බලා මරලා දාන්න කියලා කියනවා. නමුත් යුන් ඔහු මූයාන් නිර්වතින් ඉන්නවා දැක්කේ නැති නිසා ඔහුව බේරගන්න කියලා කිව්වත් පේට්‍රියාච් ඉක්මනටම ඔවුන් යවලා ඔවුන්ව වතුර කල්දේරම් දෙක ගිල්වලා තම්බලා මරන්න අවශ්‍ය හැමදේම සූදානම් කරන ගමන් තමයි ඉන්නේ. ටික වෙලාවකින් මෙතනට එන මූයාන් වැංව හමු වෙලා ඔහුට බයිනවා. ඇය නිර්වතින් දැක්ක නිසා දැන් ඇයට කැතවීමේ ශාපය වැදිලා තියෙන නිසා වැංව මරා දැමුවොත් පමණයි ඇය කැතවීමෙන් වැළකෙන්න පුළුවන් කියලා. ඉතින් මූයාන් වැංගේ බෙල්ලට පිහියක් තියලා ඔහු මරන්න හැදුවත් වැං සහ යුන් නොසිතූ විදියට මූයාන් වැංගේ බැමි කපලා දාලා ඔහු නිදහස් කරලා ඉක්මනටම මෙතනින් පැනලා යන්න කියලා කියනවා. ඉතින් මූයාන් ඇය නිසා මොවුන්ට මැරෙන්න දෙන්න බෑ කියලා වැං සහ යුන්ට ඉක්මනටම මෙතනින් පැන ගන්න අවස්ථාව හදලා දෙනවා. නමුත් වැඩි වෙලාවක් යන්න කලින්ම වැං සහ යුන් ආයමත් මේ ගෝත්‍රය විසින් අටවපු උගුල් වලට හසු වෙලා උදේ වෙනකොට මේ ගෝත්‍රයේ පූජනීය ගස ළඟ බැඳලා දාලා තියෙන බව තමයි දකින්න ලැබෙන්නේ. හැම ගැහැණු කෙනෙක්ම විවිධ කුළුබඩු වර්ග අඹරමින් ගිනි මැලයක් ගහලා තියෙන ඉක්මනටම මේ පිරිමි ළමයින්ව රෝස් කරලා ඔවුන්ව ආහාරයට ගන්න කියලා හිතාගෙන. නමුත් මේ අතරේ මූදර නාන්න ගිය චන්නුවා කියන ගැහැණු ළමයා ගිලෙන්න යන බව මෙතනට එන එක ගැහැණු ළමයෙක් කියනවා සමගම තමයි මේ හැම කෙනෙක්ම යුන් සහ වැංගව මෙතන දාලා ඉක්මනටම වෙරළට දුවන්න පටන් ගන්නෙ. ඉතින් ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන මේ කොල්ලෝ දෙන්න ඉක්මනටම ඔවුන්ගේ කඹ පුච්චලා දාලා මෙතනින් පැනලා යන්න සමත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ එයාලා නොදැනුවත්ව මේ ගෝත්‍රයේ පූජනීය ගසරත් ගිනි තියලා ආව බව. මේ විදිහට මුළු ගෝත්‍රයම අවධානය නැති වෙලාව ඉක්මනටම මෙතනින් පැන ගන්න වැං සහ යුන් තීරණය කරා මේ ගැහැණු ළමයින් අඬමින් කෑ ගහන බව දකින්නවත් එක්කම වැංට ඔවුන්ට උදව් නොකර පිට වෙලා යන්න බෑ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඉතින් ඉක්මනටම යාළුවෝ දෙන්න මුහුදට ගිහිල්ලා මේ චන්නුවා කියන ගැහැණු ළමයා බේරගෙන එන්න සමත් වෙනවා. මේ වෙලාවේ චන්නුවාට යුන් විසින් CPR පවා දීලා ඇයව බේර ගන්න නිසා ඔන දෙන්නටම මේ ගැහැණු කණ්ඩායම ස්තුති කරන්න මෙතෙන් සමත් වෙනවා. ආයම සැරයක් මේ කොල්ල දෙන්නව ගමට අරගෙන ගිය පේට්‍රියාෂ් ඔවුන්ට කරන්නේ මොකද්ද කියලා හිතන අතරේ චන්නුවාට දැන් යුන් ගැන ආදර හැඟීම් ඇති වෙන පටන් අරගෙන නිසා ඔවුන්ව බේරගන්න කියලා ඇය බැගෑපත් වෙන බව තමයි දකින්න ලැබෙන්නේ. නමුත් ටික වෙලාවකින් එක ගැහැණු ළමයෙක් ඇවිල්ලා ඔවුන්ගේ පූජනීය ගස පුච්චලා විනාශ කරලා දාලා තියෙන බව පේට්‍රියාට කියනවා. ඔන්න ඉතින් යුන් සහ වැං මේ සිදුවීමට සම්බන්ධ බව දැනගන්නවත් එක්ක පේට්‍රියා ඉක්මනටම ඔවුන්ව මේ දූපතෙන් පිටුහල් කරන්න හැදුවත් මූයාන් සහ චන්හුවා පේට්‍රියාට කියනවා මේ පෙර ළමයි දෙන්නට තවත් එක අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් ඔය විදිහට මේ කොල්ල දෙන්නට මාස 3ක කාලයක් පේට්‍රියා විසින් ලබා දෙනවා. ආයමත් ඔවුන්ගේ පූජනීය ගස තිබුණු
විදිහටම හදලා දෙන නීතිය මත ඔන්න පහවදා උදේ ඉඳන්ම වැඩ පටන් ගන්න මේ යුන් සහ වැං පූජනීය ගස මදින්න වගේම ගසට වතුර දාන්නත් පටන් ගන්න බව හැමෝටම පේනවා. ටිකෙන් ටික කාලය ගෙවෙනකොට මේ යුන් සහ වැං හැම කාන්තාවක් සමග බොහොම හොඳින් යාළු වෙන්න සමත් වෙනවා වගේම ඔවුන්ගේ නවීන උපක්‍රම පාවිච්චි කරලා ඔවුන්ට ආහාර සොයා ගැනීමට වගේම එළවලු වගා කරන ආකාරයත් කියලා දෙන්න පටන් ගන්නවා. මේ අතර යුන් ගැන හිතන චන්නුත් යුන්ට හැමදාම මල් සහ දූරියන් ගෙනihin දීලා ඔහුව කැමති කරගන්න ගොඩක් උත්සාහ කරනවා. දවසක් වැං ඔහුගේ GPS එකේ සිග්නල් හොයන අතරේ වැංට දකින්න ලැබෙනවා මූයන් පසුපසින් ඇය ළඟට දෙන සර්පෙක්. ඉතින් ඉක්මනටම මූයන්ව ඔහු වෙතට ඇදලා අරගෙන බිමට වැටෙනවා සමගම තමයි වැංට දැනගන්න ලැබෙන්නේ. මේ ඉන්නේ මූයන්ගේ සුරතලා බව. ඔන්න එදා හවසම එයාලට දකින්න ලැබෙනවා ඔවුන්ගේ අතින් විනාශ වුණ පූජනීය ගස ආයමත් හැදෙන බව. ඉතින් එදා රෑ යුන් සහ වැං සමග මේ සතුට මුළු ගෝත්‍රයම එකතුලා සමරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි බොහොම ලස්සනට නටමින් ඉන්න මූයන්ව වැංට දකින්න ලැබෙන නිසා මූයන් ගැන ඔහුට හැඟීමක් ඇති වෙන පටන් ගන්නෙ. ටික වෙලාවකින් මූයන් සමග කතා කරන වැංට ඇයගේ ගෝත්‍රය ගැන ඉතිහාසය දැනගන්න පුළුවන් වෙනවා. මේ දූපතේ ලොකු කාලයකට කලින් ඔවුන්ගේ ගෝත්‍රය හඳුන්වලා තියෙන්නේ මායාකාර ගෝත්‍රය නමින්. මොකද කියනවා නම් එයාලා ඉපදලා තියෙන්නේ පාර්තිජෙනිසුස් කියන එහෙමත් නැත්නම් සංසේජනයකින් තොරව ඇතිවුණු බිත්තර වලින්. ඉතින් මේ ගෝත්‍රය හිතලා තියෙනවා ඔවුන් මේ සෝබාදහම විසින් පහළ වුණු නිසා මේ සෝබාදහම ආරක්ෂා කරන එක ඔවුන්ගේ යුතුයකමක් සහ යුවන් නමින් හැඳින්වෙන ජීවිතයේ රහස ගබඩා වෙලා තියෙන බීජය ආරක්ෂා කරන එක ඔවුන්ගේ වගකීමක් කියලා. ඉතින් ඔවුන්ගේ රාජකාරිය වෙලා තියෙන්නේ සෝබාදහම සහ ජීවය අතර සමතුලිතතාවය පවත්වා ගැනීම වුණත් ටිකෙන් ටික මේ මානව වර්ගය ව්‍යාප්ත වෙන පටන් අරගෙන නිසා ඔවුන්ගේ විනාශ කිරීමේ වගේම සතුන් මැරීමේ ආශාව වැඩි වෙලා තියෙනවා. ඒ අතරේ තමයි ඔවුන් මේ යුවන් බීජයේ රහස දැනගන්න සමත් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා අනිත් මිනිසුන් සමග ජීවත් වුණු මේ මායාකාර ගෝත්‍රය විනාශ වීමේ අවදානම සහ බීජය ආරක්ෂා කිරීමේ වගකීම නිසා ඔවුන්ගේ ගෝත්‍රයේ තරණව මායාකාරයට මේ බීජය ලබා දීලා ඇයට පුළුවන් තරම් ඈතට මේ බීජය රැගෙන ගිහිල්ලා ආරක්ෂා කරන්න කියලා පැවරිලා තියෙනවා. නමුත් එදා මේ තරුණ ගැහැල් ළමයා ඇයගේ මුළු ගෝත්‍රයම සමුල ඝාතනය වෙන විදිහ දකින්න සමත් වුණා. ඇය ඉක්මනට මේ මිනිසුන්ගෙන් පලා ගිහිල්ලා සම්පූර්ණ මුඩු දූපතකට එන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ දූපතේදී තමයි ඇයට දකින්න ලැබිලා තියෙන්නේ ඇය රැගෙන ආව බීජය මේ මුඩුබිමේ බොහොම ඉක්මනින් පැලවෙන්න පටන් අරගෙන කියලා. ඉතින් මේ නිසා මේ සම්පූර්ණ මුඩුබිමක් වුණු දූපත ඉක්මනටම ජීවයෙන් පිරුණු දූපතක් බවට පත් වෙලා තියෙනවා. ටිකෙන් ටික කාලය ගත වෙනකොට ඒ තරුණ මායාකාරී වයසට ගියත් ඇයට පුළුවන් වෙලා තියෙනවා මේ සම්පූර්ණ ගෝත්‍රයම බිත්තර වලින් ඉපදුණු මායා ගෝත්‍රයෙන් පැවතෙන්න ඕන විදිහට බී කරන්න. පහවදා උදෙන්ම මූයන් වැංව අරගෙන ඔහුගේ පියාව අවසානට දැකපු ගුහාවකට යනවා. ඉතින් මෙතනදී වැංට සහ මූයන්ට වැංගේ පියාගේ දිනපොත සොයාගන්න ලැබෙනවත් එක්කම මේ පොත කියවන වැංට දැනගන්න ලැබෙන්නේ ඔහු වගේම ඔහුගේ පියාත් මේ දූපතට ආවට පස්සේ මේ ගෝත්‍රයේ ඉතිහාසය වගේම ඔහුගේ සරල බව සහ අහිංසකකම දැක්ක නිසා නමින් ලෝකයේ මිනිසුන්ගේ තණ්හාවෙන් වගේම විනාශයන්ගෙන් මේ දූපත සහ ගෝත්‍රය ආරක්ෂා කරගන්න අවශ්‍ය බව හිතුන නිසා තමයි ඔහු නැවතත් ගෙදර ආවේ නැත්තේ කියලා. එදා හවසේ යුන් සහ වැං මේ ගැන කල්පනා කරමින් ඉන්න අතරේ එයාලට මතක් වෙනවා මිස්ටර් වොන් ඔවුන්ට දුන්න GPS ට්‍රැකර් එක තාමත් ඔවුන් ළඟ කියලා. ඉක්මනටම මේ ට්‍රැකර් එක අරගෙන විනාශ කෙරුවත් මේ ට්‍රැකර් එකෙන් බීප් ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නකොට තමයි මේ දෙන්නට තේරෙන්නේ ඔවුන් ඉන්න තැන හරියටම මිස්ටර් වොන්ට දැනගන්න පුළුවන් වුණා කියලා. ඉක්මනටම පේට්‍රියාට් ළඟට යන මේ යාළුවෝ දෙන්න ඔවුන්ට අනතුරු අඟවනවා ඉක්මනටම මේ දූපතෙන් පිට වෙලා යන්න කියලා. මොකද මිස්ටර් වොන් ඔහුගේ කණ්ඩායම සමග මේ දූපතට එන්නේ ගෝත්‍රික කණ්ඩායම මෙච්චර කල් ආරක්ෂා කළ බීජ ලබා ගන්න හිතාගෙන නිසා. ඉතින් මේ වෙලාවේ ඔවුන්ගේ සැලසුම වෙන්නේ එන හැම පිරිමියෙක්ම ඔවුන්ගේ මායම් වලින් අල්ලගෙන ඔවුන්ව විනාශ කරලා දාන එක. මිස්ටර් වොන් සහ ඔහුගේ කණ්ඩායම දූපතට ළඟා වුණත් මිනිස්සු 4 දෙනෙක් පමණ දූපතට එවන්නේ දූපත පරීක්ෂා කරලා බලන අදහසින්. නමුත් ඔවුන් ගමට ඇතුළු වෙනකොටම ඔවුන් වෙනුවෙන් බලාගෙන ඉන්න බොහොම ලස්සන කාන්තාවන් දැකලා ඔවුන් පුදුම වෙන අතරේ මේ කාන්තාවන් ඔවුන්ගේ හැකියාව පාවිච්චි කරමින් මේ මිනිසුන්ගේ බීමත් කරලා ඔවුන්ව ඇද දාන්න සමත් වෙනවා. දූපතට ගිය මිනිසුන් ආයමත් නොආව නිසා මිස්ටර් වොන් ඔහුගේ කණ්ඩායම සමග ඉක්මනට මේ ගමට ඇතුළු වෙන සමත් වෙනවා. නමුත් යුන් සහ වැං මෙතනට ඇවිල්ලා වොන්ව හමු වෙලා ඔහුට කියනවා මේ වර්ජින් දූපත නෙවෙයි අපිට වැරදිලා ඒ නිසා ආපහු යමුයි කියලා. නමුත් ලේසියෙන් රවට්ටන්න බැරි වුණ වොන් ඔහුගේ කණ්ඩායමට කියලා මේ ගමේ හැම කාන්තාවක්ම ගැට ගහලා පේට්‍රියාට් තර්ජනය කරන්න පටන් ගන්නවා ඔවුන් ආරක්ෂා කරන මේ අමරණීය බීජය ගැන කියන්න කියලා. මොකද ඔහුටත් මේ අය වගේම අමරණීය පුද්ගලයෙක් වෙන්න පුළුවන් නිසා. නමුත් පේට්‍රියාට් මේ යෝජනාව ප්‍රතික්ෂේප කළත් වොන් මූයාන්ගේ නැගණිය වෙන මූර්ණ මරණ බවට තර්ජනය කරනවත් එක්කම තමයි මේ ගෝත්‍රය ඔවුන්ගේ මේ ජීවී රහස ගැබ්බෙලා තියෙන යුවන් බීජ සංගවලා තියෙන තැනට වොන් ඇතුළු කණ්ඩායම අරගෙන යන්න පටන් ගන්නේ. නමුත් මේ යන අතරේ එකපාරටම චන්නුහා කියන ගැහැල් ළමයා මේක ආරක්ෂකයෙක්ව පහර දීලා බිම දානවත් එක්කම මුළු ගෝත්‍රයම ආපහු සටන් කරන්න පටන් ගන්නවා. නමුත් මෙතනින් වැංව අරගෙන මිස්ටර් වොන් පැන ගන්න සමත් වෙන නිසා වෙලට එන වොන් මෙතනදී වැංට බල කරනවා මේ මායාකාරී ගෝත්‍රයේ රහස වගේම ඉතිහාසය හෙළි කරන්න කියලා. නමුත් වැං හැම විදිහකින්ම මේ දේ ප්‍රතික්ෂේප කරන නිසා ඔන්න වොන් ඔහුගේ ඇඟට බෝම්බයක් සවි කරනවා. මේ වෙලාවේ මෙතනට යුන් ඇතුළු ගෝත්‍රය
බාහිරයන නිසා වොන් සමග යුන් සටන් කරත් වොන්ට පුළුවන් වෙන මෙතැන්දි වැන්ගේ ඇඟට සවි කරලා තියෙන බෝම්බේ කාලගණනේ ඔන් කරන්න. ඉතින් තප්පර 30ක් ඇතුළත මේ බෝම්බේ පුපුරන බව වගේම තමන්ගේ මෙහෙයුමුනේ ඔහුගේ පියා වගේම මේ ගෝත්‍රය සහ ස්වභාව ධර්මයේ සමතුලිතතාවය ආරක්ෂා කරන එක කියලා තේරුම් ගත්ත වෑන් ඉක්මනින්ම මුහුදට දුවනවා සමගම මේ බෝම්බේ පුපුරලා වැන් මේ හැමෝගෙම සදහටම සමුගන්න සමත් වෙනවා. ඉතින් වැන්ගේ මරණය ගැන ගොඩක් දුක් වෙන මූයාන්ව පෙන්වන ගමන් ගෝත්‍රයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ තරුණයෙකුගේ වික්‍රමාන්විත ගවේෂණය මෙතනින් නිම වෙනවා.